ඇදම රෝගය සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාරය ජාත්‍යන්තරව රෙකමන්ඩ් කරපු ප්‍රතිකාරය පහුගිය අවුරුදු 35 පුරාම ශ්‍රී ලංකාවේ නොමිලේ තියෙනවා. ඉතින් එතකොට ඒ බෙහෙත් තියෙනවා අපිට. බෙහෙත් වල අඩුපාඩුවක් නැහැ. එතකොට ඒක සුභාරංචියක්. අපිට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ඉන්හේලර් අපි ළඟ තියෙනවා. රජයේ රෝහල් වලින් නොමිලේ ලබා දෙනවා. එතකොට ඉන්හේලරෙන් කරන්නේ මොකද්ද? මේ බෙහෙත මේ තියෙන අපි දැන් ඉන්හේලරයක් කියලා කියන්නේ කරලක් වෙන්න පුළුවන්, ගෑස් මැෂින් එකක් වෙන්න පුළුවන්. මේ මැෂින් වලින් අපි බෙහෙත කෙලින්ම මේ ප්‍රශ්නේ තියෙන ශ්වාස නාල වලට මෙතන තියෙන ඉදිමුවට ශ්වාස නාලය කරා යන විදියට මේ උරන මැෂින් එකෙන් අපි ආශ්වාස කිරීම තමයි අපි දන්න ප්‍රධානම ප්‍රතිකාරය වෙන්නේ. බෙහෙත් පෙති වලින් අපිට ඒක කරන්න අමාරුයි. මේ ශ්වාස නාල වලට බොන බෙහෙතක් යනකොට ඒක ලොකු මාත්‍රාවකින් දෙන්න ඕනේ. එතකොට එන අතුරු ආබාධ වැඩි. ඒ නිසා උරන බෙහෙතකින් ශ්වාස නාල වලට බෙහෙත් කිරීම තමයි දැනට ලෝකයේ හොයාගෙන තියෙන හොඳම ප්‍රතිකාරය ඇදුම රෝගය සඳහා. ඉන්හේලර් ප්‍රතිකාරය තමයි ඇදුම රෝගය සඳහා තියෙන හොඳම ප්‍රතිකාරය.